සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරා. ඉතින් මහත්තයා මම අද ඔබගේ නිවසට ගොඩ වුණා. ඔබතුමා ඇත්තට මේ කලාවක් වගේ මේ ලස්සන ගයක් හදලා දිනවා. ඉතින් මේ මට හිතෙනවා මේ ඇත්තටම මේ කලාව නම් මම දන්නේ නැහැ. ඉතින් ඔබතුමාගෙන් මම මෙතන ඉඳන් අහනවා මේ කලාව මොකක්ද කියන එක මට පොඩ්ඩක් පැහැදිලි කරන්න මෙන්න මේ මහත්තයා. ඉතින් මේ භූමියේ තියෙන්නේ ඔයගොල්ලන්ට දකින්න පුළුවන් හරි ඉස්සෙල්ලා දැක්කා වගේ අනුරාධපුරයේ සඳකඩ පහන සම්බන්ධව තියෙන තොරතුරු අධ්‍යයන සඳහා මේ භූමියේ ඉඩකඩ පාසුකම් හරි ගස්සලා තිනවා. ඒ යුගයේ තියෙන දැවැන්ත නිර්මාණයක් ලෝකයේ ආදර්ශමත්ම ප්‍රථම පුදුමේ තියෙන අපේ ලංකාවේ ලෝකයේ ආදර්ශමත්ම නිර්මාණයක් වශයෙන් ලෝකෙට දායාද කරන්න පුළුවන් මිනිසුන්ට මනුස්සයට වර්ගයට වැඩක් ගන්න පුළුවන් නිර්මාණයක් තමයි අනුරාධපුරයේ සඳකඩ පහනේ විශේෂ තොරතුරු ටිකක් තියෙනවා. ඒවා මෙතන කොහොමද ඒවා එළියට ඉස්මතු වෙන්නේ ආකාරය තමයි මෙතන 2D ඒ කියන්නේ ත්‍රිමාන තලයේ හදපු නිර්මාණයක් ත්‍රිමාන කරලා ඒක සාක්ෂි සහිතව හරිගස්සලා චිත්‍රාකාරයක්ද තියෙනවා. ඒ වගේම අපි තිස්සමහරාමේ මේ තියෙන භූමිය තමයි ජයවර්ධනපුර කැම්පස් එක ළඟ රත්නපිටිය නැත්තම් තවදුරටත් 136 නේ විශ්වවිද්‍යාල පාර රත්නපිටිය බුදුලස්කුම මේ ලිපිනේ යනකොට උගලන්ට පාර ආයිනේ මේක ත්‍රිමානව දකින්න තියෙනවා. මේ භූමිය විතරක් නෙමෙයි තිස්සමහාරාමයේ අපි උඩුවිල ගංගාරාම රජමහා විහාරස්ථානයේ ත්‍රිමානව අඹලා තිනවා ළමයිට අභ්‍යාස භූමියක්. ඉතින් එතනටත් ඕනනම් දැක බලා ගන්න යන්නේ. ඒක හරි වටිනා ස්ථානයක්. ඒ සම්බන්ධව කොහොමද මේකේ තියෙන චතුරාර්ය සත්‍ය ගැප් කරලා තියෙන්නේ. ඉතින් මේක ලෝකයේ ප්‍රථම වශයෙන් ප්‍රථම ආදර්ශමත්ම ප්‍රථම පුදුමය කියලා තමයි අපි මේ තේමා පාඨය අරන් තින්නේ. ඒක ඉස්සරහට ඒ වගේම ඒ අවුරුද්දම ඉෂ්ට වෙනවා. ඉතින් අපි ඔක්කොම මේකේ කරුණු අභ්‍යන්තර තොරතුරු සොයා බලමු. එතකොට මහත්තයා දැන් මේ පොසොන් එකට ඔබතුමා ඉස්සරහා නිර්මාණය කරලා තියෙනවනේ මේ දැන් මේ මෙතන සඳකාඩ පහනාරා බුදුදහම සම්පූර්ණ මෙතන බුදුදහම ගැන මේ නිර්මාණය කරලා තියෙනවනේ. ඒ ඔබතුමා දැන් කියන්නේ පොසොන් එකට මෙතෙන්ට ආරාධනා කරන්නේ. ඔබතුමා ආරාධනා කරන්න. පොසොන් එකට ආරාධනා කරනවා මේ අපේ සියලු ජනතාවටම මේක දැක බලා ගන්න ඉන්නේ මේකේ තොරතුරු අධ්‍යයනය කරන්න අපි පොසොන් වලට මෙතන ඒ සම්බන්ධව පොඩි වැඩසටහනක් තියෙනවා. ඒක බලන්න ඉන්න. ඔබතුමා ටෙලිෆෝන් නම්බරය කියන්න. 077 41 91 391 077 41 91 391 ඉතින් ඇවිල්ලා මෙතන බලන්න කෝල් එකක් දෙන්න කතා කරන්න මේව ගැන මොන හරි ගැන විස්තර දැනගන්න ඕන නම් ඕන එක්කෙනෙක් ඔබතුමාට එනම් බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමාට. ඔබතුමාටත් බොහොම ස්තුතියි මට මේ වැඩසටහනට ආරාධනා කරාට. මේක කලාකාරයක් වගේ තමයි මේ ගොඩනැගිලි මේ මහත්තු හදාන තියෙන්නේ. ඉතින් අපි කට්ටියට ආරාධනා කරනවා ඇත්තටම මේ වටිනා කියන පොත්පත් ඒ වගේම විශාල ප්‍රමාණයක් මේ මහත්තුලා ගෙදර ඉතින් තියෙනවා. ඔබතුමාට පේනවා ඇති මේ තියෙන ඔක්කොම මේ රටේ පරණ පැරණි මුතුන් මිත්තන්ගෙන් එන මේක දායාදයක් තමයි. ඒක නිසා මේ කිසිම දෙයක් අතීතයේ තියෙන જાති අපිට වර්තමානයට අරගෙන මේවා අපි ප්‍රසිද්ධ කරලා හරි දාන්නේ මේ රට අපට සුවම් පෝෂිත හොඳ යහපත් ගුණධර්ම තියෙන රටක් හදා ගන්න එක තමයි අපේ එකම බලාපොරොත්තුව කියන එක තමයි අපි සියලුම දෙනාට කියන්නේ. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.